ඇත්තටම දැන් ඩොලරයක් කියලා කියන්නේ ඒක ඒ ඩොලර කොලේ වටිනාකමවත් නැහැ ඩොලර 100ක. ඒ කියන්නේ ඩොලර 100ක් කියන්නේ කොලේ වටිනාකමකුත් නැහැ. ඒ කියන්නේ ඒ තරමට මේක හැල් වෙලා තියෙනවා. ඒක කිසිම බහණ්ඩමේ අන්තර්ගතයක ඇතුලේ නැහැ. අපි කියන්නේ කොමොඩිටි මනි කියලා තියෙනවනේ. ඒ කියන්නේ මුදල් කියන්නේ බහණ්ඩයක් නැත්තටම. දැන් මේක ඇවිල්ලා නිකන් සංකේතයක් විතරයි දැන් තියෙන්නේ. හැබැයි මේ සංකේතෙට ලොකු බලයක් දීලා තියෙනවා. ඒ බලය දීලා තියෙන රත්තරන් වලින්වත්, තෙල් වලින්වත්, බහණ්ඩ වලින්වත් නෙවෙයි ඇමරිකානු මිලිටරි බලය. ලෝකේ පුරා ඇමරිකාව තමයි යුද්ධ බලය සාදු කරන ඕක. යුද්ධයට කරන්න ඕක. ඒකත් එක තමයි ඩොලර් එක ශක්තිමත් කරන්නේ. මෙන්න මේක අර්බුදෙට ගිහින් දැන් මේ යමින් පවතින. ඒතර ඒක නිසා දැන් ඒගොල්ලෝ හිත අනිත් බොහෝ විට එන්න පුළුවන් අත වශයෙන් ඩිජිටල් කරන්සි එකට මාරු වෙනවා. ඩොලරේ සම්පූර්ණව අවලංගු කරලා කෙලින්ම මාරු වෙන්න පුළුවන් මේ අවුරුද්ද ඇතුළත වෙන්න පුළුවන් සමහර වෙලාවට. යන විදිහ. චීන දැන් එකට ගිහිල්ලා ඉවරයි. චීන සමහර ප්‍රාන්තවල මේ වෙනකොට යුවන් 9 කරලා තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන දැන් ඩිජිටල් කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියලා. ඒ කියන්නේ අර ඩේටා වගේ දෙයක්. ඒතකොට අපිට දකින්නේ නැහැ මුදල් කොහෙද. අපි ඉලෙක්ට්‍රොනික කාඩ් එකක් ගත්තොත් දකින්නේ නැහැ. ඒක ඊටත් එහාට ගිය එකක් නේ. දැන් චීනට කලින් ඇමරිකාවට කලින් චීනෙට එන්න ගියා.